ගයිස් මම පොත් ගොඩක් ගත්තා. මේ තියෙන මං ගත්ත ටික කොහොයා ගත්තද? ඊයා ඔක විතරද ගත්තා? හෙලෝ ගයිස්, ඉතින් අද අපි බ්ලොග් එක අරන් යන්නේ බුක් ෆෙයා ගිය ගමන ගැන. ඉතින් ගිය අවුරුද්දේත් අපි බුක් ෆෙයා ගියා. හැබැයි මමයි අක්කයි විතරයි බුක් ෆෙයා ගියේ. මේ අවුරුද්දේ අපිත් එක්ක මල්ලිලා දෙන්නත් බුක් ෆෙයා යන්න ලෑස්ති වුණා. ඉතින් අපි උදේම ලෑස්ති වෙලා BMICH එකට ආවා. එතනදී අපි ඇතුලේ පාකින් එකට වාහනේ දාලා සෙට් එකත් එක්ක අපි ටිකට් අරගෙන තැනට ආවා. ටිකට් එක අරගෙන අපි බුක් ෆෙයා එක ඇතුළට ගියා. මේකෙදි මම ඔයාලට පොඩි විශේෂ දෙයක් කියන්නම්. වීඩියෝ එක ඉස්සරහට ඇයි අපි මේ අවුරුද්දකට සැරයක් බුක් ෆෙයා යන්නේ කියලා. ඒ කියන්නේ අපි පොඩි අරමුණක් තියෙනවා. ඉතින් මෙතනදී දැන් මේ ඔන්න අක්කා පළවෙනි පොත ගත්තා. හරි, ඉතින් ඔය විදිහට තමයි අපි පොත් ටික තෝරන්න පටන් ගත්තේ. ඇත්තම කතාව කියන්න ඕනේ මමත් ඔය පොත් කියවන වැඩවලට නම් ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ. හැබැයි මම දැක්කා දැන් සාමාන්‍ය බොයිස්ලා ඇත්තටම පොත් කියවන එකට ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැනේ. හැබැයි මම දැක්කා බුක් ෆෙයා එක ඇතුලේ ගොඩක් බොයිස්ලාත් ගර්ල්ස්ලාත් ભેදයක් නැතුවම එක එක පොත් තෝරන. ඒ කියන්නේ Tamanට නොලෙජ් එක හදාගන්න මාර විදිහේ පොත් ටිකක් තිබ්බ බුක් ෆෙයා එක ඇතුලේ. ඒත් එක්කම ඔය තියෙන්නේ මම අක්කට පොඩි මැන්ඩිලා බුක් එකක් කරන් දුන්නා. ඒ කියන්නේ ආ සාමාන්‍යයෙන් ඔය චිත්‍ර අඳින්න ඒ වගේ වැඩ කියන්නේ වැඩ ස්ට්‍රෙස් වුණාම ඒ වගේ දේවල් වල ටිකක් කැමතියි. ඉතින් මම මේ පොතක් දැකලා එයාට ඒක අරගෙන දුන්නා. අපි බලමු එයාගේ රියැක්ෂන් එකත් මේ වීඩියෝ එකේ තියෙනවා. පොත ගිහින් දෙන වෙලාවේ ඉතින් අර ගොඩක් වැඩ කරන ඒ කියන්නේ ස්ට්‍රෙස් පිට වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාටත් මාර වැදගත් වෙයි මේ මැන්ඩලා කියන පොත. ඒ කියන්නේ මොකද මම ඒක අක්කගෙන් දැකලා තියෙනවා. ඒ කියන්නේ එයා වැඩ කරද්දී එක එක ස්ට්‍රෙස් පිට ඉන්නකොට එයා ටක් ගාලා මේ පොත අරගෙන පාඩ කරන්න පටන් ගන්නවා. ඒකෙදි මාර හිත නිදහස් වුණා කියලා තමයි එයා කිව්වේ. ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් මම පොත අරගෙන ගිහිල්ලා එයාට දෙනකොට එයාගේ මූණේ රියැක්ෂන් එක කොහොමද කියලා. මං ගන්න. මං ගන්න. ඉතින් ඔන්න අපේ හෂාන් කොල්ලත් පොත් කීපයක්ම තෝරන්න සපෝට් එකක් දුන්නා අක්කට. ඉතින් අපි ওই විදිහට තමයි පොත් ටික තෝරන්න පටන් ගත්තේ. ඉතින් හරි, මම දැන් කියන්නම්කෝ අපි අවුරුද්දකට සැරයක් ඇයි මේ බුක් ෆෙයා යන්නේ. මම ඔයාලට කියවනේ කලින්ම අපිට හේතුවක් තියෙනවා කියලා. හේතුව තමයි අපේ අක්කා කියන අපි අපේ මම සාමාන්‍ය වචනින් කියවට ක්‍රිෂ්ණීට පොඩි අයිඩියා එකක් තියෙනවා පුස්තකාලයක් දාන්න. ඒ කිව්වේ දැන් කොරෝනා කාලෙත් එක්ක පොත් මිල ඇත්තටම එන්න වැඩි වුණානේ. ඒක වැඩි වුණා. සමහර අය එන්න පොත් ගන්නවා. ඒක ලොකු මුදලක් නැති. ඉතින් එයාලට නිදහසේ ඇවිල්ලා පොත් කියවන්න පුංචි පුස්තකාලයක් දාන්න අරමුණෙන් තමයි අපි මේ විදිහට අවුරුද්දකට සැරයක් පොත් එකතු කරන්නේ. ඉතින් ඒ වගේ අයිඩියා එකක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මම ඔයාලට අරමුණ කිව්වා. ඉතින් අපි එතනින් එහාට බුක් ෆෙයා එකේදී අපි කෑවා, එක කෑම ඊට පස්සේ එන්ජොයි කරා. සමහර අපි ආටිස්ට්ලා දැක්කා. ඉතින් ඒවත් එක්ක අපි ඒ දවසේ ඒ විදිහට ඉවර කරා. ගයිස් මම පොත් ගොඩක් ගත්තා. මේ තියෙන මං ගත්ත ටික කොහොයා ගත්තද? ඊයා ඔක විතරද ගත්තා? ගණන් ගන්න එපා, මම වැඩි පොත් කියවන්නේ නැහැ. හැබැයි ඔය ගත්ත ඔක්කොම අක්කා තමයි ගත්තේ. ඉතින් ඒත් එක්කම අපි කෑවා මොනවාද මේ. ඉතින් අපි චොකලට් වොෆල්ස් කෑවා. ඒත් එක්කම අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඔයාලටත් මම කියන්නේ පොත් කියවන්න. මම කියවන්නේ නැති වුණාට ඔයාලා කියවන්න. ගොඩක් දේවල් තියෙනවා පොත් වලින් ඉගෙන ගන්න. ඉතින් අද බ්ලොග් එක මේ විදිහට ඉවර කරනවා. ඉතින් ඊළඟ බ්ලොග් එකෙන් අපි හම්බෙමු.